ඔයා දන්නවද අපි මහන්සි වෙලා හදන පුංචි දෙයකට උනත් අපි ගොඩක්ම ආදරෙයි කියලා. මොකද එතකොට අපිට දැනෙනවා ඒක අපේ ක්‍රියේෂන් එකක් විදියට. මෙන්න මේක සයිකොලොජිකලි බ්‍රෑන්ඩ්ස් පාවිච්චි කරනවා. මේකට අපි කියන්නේ අකියා ඉෆෙක්ට් එක කියලා. ඒ කියන්නේ අපි අපේ බ්‍රෑන්ඩ් එක ඩිසයින් කරනවා අපි තනිවම තීරණ ගන්නේ නැතුව පාරිභෝගිකයටත් අපේ බ්‍රෑන්ඩ් එකේ අපේ ප්‍රොඩක්ට් එකේ කොටසක් සම්පූර්ණ කරන්න දෙන්න. ඇත්තටම මේ ටෙක්නික් එක ලස්සනටම භාවිතා කරා අකියා කියන ෆර්නිචර් බ්‍රෑන්ඩ් එක. මේක ග්ලෝබල් බ්‍රෑන්ඩ් එකක්. ඔයාලට විස්තර හොයාගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකට ගියපුවාම ගිහිල්ලා විස්තර හොයලා බලන්න කොහොමද අකියාගේ බිස්නස් ස්ට්‍රැටජි එක හැදිලා තියෙන්නේ කියලා. එතකොට එතෙන්දී සලකන්නේ මොකක්ද කාරණාව? ඒගොල්ලන් ප්‍රොඩක්ට් ඩිසයින් කරලා තියෙනවා. ඒ ප්‍රොඩක්ට් එක අපිට ගෙදර ගෙනහිල්ලා අපි තමයි මේ ප්‍රොඩක්ට් එක ෆික්ස් කරන්න ඕනේ. DIY concept එක, do it yourself concept එක. හරිම ලස්සනයි. එතකොට අන්නේ ප්‍රොඩක්ට් එකට අපිට අපේම කියලා හැඟීමක් ඇති වෙනවා. අපිට වෙනම ආදරයක් ඒ වෙනුවෙන් ජෙනරේට් වෙනවා. මේකට අපි කියන්නේ අකියා ඉෆෙක්ට් එක කියලා. ඉතින් මේක කල්පනා කරන්න ඔබේ බ්‍රෑන්ඩ් එකටත් පාවිච්චි කරන්න පුළුවන්ද? පාරිභෝගිකයන් නිකන් ගනුදෙනු කරුවෙක් කරන්නේ නැතුව ඔබේ බ්‍රෑන්ඩ් එකේ ආදරණීය කොටස් කරුවෙක් කරගන්න. එතකොට ඔයාට කන්සියුමර්ගේ මයින්ඩ්සෙට් එක හරිම ලස්සනට කැප්චර් කරගන්න පුළුවන්. මේක තවත් ලස්සන බ්‍රෑන්ඩ් මැජික් එකක් පාවිච්චි කරන්න.